Hello guys, අද ගෙනාව JBL Party Box 310 on කරලා බලමු. මම මේකේ තියෙන option ගැන කියන්න. දැන් JBL Party Box 310 710 වගේ ඇවිල්ලා තියෙනවා. පොඩි වෙලාවක් යනවා. දැන් අපි බලමු මේකේ තියෙන option ගැන. දැන් මේ ටික මෙහෙම තමයි තියෙන්නේ. දැන් මේවා තියෙනවා එක එක sound තියෙනවා. balance කරන්න පුළුවන්. ඒවා on කරාම ටික වෙලාවක් යනවා චූටි. ඔන්න ඔහම යාළුවනේ ඔන්න එන්නේ JBL එක. රිද්මික මොබයිල් එක කියලා තියෙනවා. ඒකට JBL drones වගේ ගොඩක් තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න රිද්මික මොබයිල් නුගේගොඩ. අනිවාර්යයෙන්ම යන්න හොඳ quality JBL තියෙනවා අනිවාර්යයෙන්. එනවා වෙනම ගන්න ඕනේ අපි මේකක් වට ගන්න ඉපා ගත්තාම connecting unit එක mic දෙකයි ඒකත් ඔරිජිනල්ම බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නේ. අපි දැන් මේක ගහලා මේවත් ස්පොන්සර් කරලා බලමු කොහොමද කියලා. හරි දැන් අපි බලමු මේකේ උඩින් කරන්න පුළුවන් එක එක දේවල්. එක එක දේවල් කියන්නේ සමහරක් ඒවා තියෙනවා. මෙතනින් දැන් මේ බටන් එක ඔබද්දි වෙනස් වෙනවා. මේක ඔබාගෙන ඉඳලා ඕෆ් කරන්න තුන ලයිට් උත් තියෙනවා වෙනම. ඒවත් දාන්න පුළුවන්. ඇප් එකක් තියෙන ඇප් එක ගැන මම කියන්නම්. දැන් මේ කෑල්ල ගහන්න ඕනේ පිටිපස්සට. මේ කෑල්ලේ ලයිට් එනවා රෑ වෙලාවක පාවිච්චි කරනවා නම් මේ ස්පූස් කියනවා. මේක පිටිපස්සට ගහමු. ඒක JBL එක ඉස්සරහට අරගමු. තව දෙයක් තමයි ඔරිජිනල්ම බ්‍රෑන්ඩ් එකකින් අරගෙන තියෙන JBL. දැන් මේකේ වැඩ කරන විදිහ අපි බලමු. ලයිට් ඕෆ් කරාම මම දැන් ලයිට් ඕෆ් කරනවා. මේ මාව පේන්න තියෙන්න පුළුවන්. ඔව් දාද්දිම මේකේ ලයිට් එකක් පත් වෙන ඔක්කොගෙම පේනවත් ඇති. ඒක පොඩ්ඩක් ෆෝන් එකට නම් පේන්නේ නැහැ. ඔන්න දැන් පොඩ්ඩක් ලයිට් එක දාමුක චුට්ටක් වෙලා යද්දි. එතකොට මොකද වෙන්නේ බලමු. පැත්තකම නිමුවා. හොඳටම තියෙනවා මේක. දැන් අපි දාමු ලයිට්. හරි. ලයිට් දැම්මාම චුට්ටක් වෙලා යද්දි ඒක ඕෆ් වෙලා යනවා. හරි ළමයි ඕගොල්ලෝ ඕක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඕක පහළට දාලා තියන්න ඕනි. නැත්තම් ඕක වැන්නොත් හිටිනවා ළමයි. එතකොට JBL එකේ quality නැතිනවා අනිවාර්යෙන්ම පහළට දාලා තියන්න. JBL එක. අපි දැන් බලමු මේවත් තියෙනවා. මේක ගන්න ඕනේ sound balance කරන්න පුළුවන්. ඒක අපි බලමු. මේ පොඩ්ඩක් අත කරන්න තියෙන්නේ. මේවට තියෙනවා USB cable එනවා වෙනම. අපි බලමු දැන් ඕක on කරාම කොහොමද වැඩ කරන්නේ කියලා. හරි දැන් මේවා ඔරිජිනල්මයි. මේවා වෙනම ගන්න ඕනි. මේ බ්‍රෑන්ඩ් එකෙන්මයි. දැන් මේවා මේ බටන් ඔබපුවාම කනෙක්ට් වෙනවා. පිටිපස්සට එනකොට අපි පෙන්නන්නම් මේක කනෙක්ට් වුණාද නැද්ද කියලා. කනෙක්ට් වුණාම මේ තියනා නේද? මේක පොඩ්ඩක් ඔෆ් කරමුකෝ. දැන් තියෙනවනේ මොකක්වත් කනෙක්ට් වෙලානේ තියෙන්නේ මේ. එතකොට ඕෆ් කරාම පස්සේ අර බල්බ් එක නිවෙන ඕෆ් වෙනවා. කනෙක්ට් වුණාද නැද්ද? කොහොමද තමයි වැඩ කරන්නේ? ඒක තියෙනවා අපි සින්දුවක් දාලාම බලමු ලැප් එකේ. පට්ටම සද්දේ මං කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ යාළුවනේ. ඒ කියන්නේ පට්ට සද්දේ ගේ දෙදරනවා. මම ඉස්සරහා වීදුරු බිඳිනවා තවඩින්ගෙන් රිද්මික මොබයිල් එකට බොහොම තෑන්ක්ස් මං කරනවා. ඇත්තම මේ වගේ quality JBL එකක් දුන්නට drones වගේවත් තියෙනවා. ලැප්ටොප් අනිවාර්යයෙන්ම යන්න රිද්මික මොබයිල් එක නුගේගොඩ අනිවාර්යයෙන්ම යන්න. ජීවිත සමාරකම් වලමුණ නැවුනක් මේ ලෝකේ හැමෝමී මම කෙලවර වන්නේ හිමි. හරි යාළුවනේ දැන් මේකේ ප්‍රයිස් කියන්න. JBL එක 1,27,000යි. මේ මයික් එකක් 15,000යි. මයික් දෙකම 10,000යි. මේක ඒ මයික් දෙකට යූස් කරන එක. හරි යාළුවනේ අපේ අතින් නැතුව වෙන මොකක් හරි වුණොත් අනිවාර්යයෙන්ම රිද්මික මොබයිල් එකට දෙන්න පුළුවන් JBL එක.
ඒක දීලා වෙනම සල්ලි බෙදලා අලුත් එකක් ගන්නත් පුළුවන්. නැත්නම් ඕගලන්ට මේක හදලා දෙනවා. ඒ කියන්නේ පට්ටම quality මේගොල්ලෝගේ වැඩ. අලුත්ම ගන්න පුළුවන් අපව. ඒ වගේ ඒගොල්ලන්ගේ එක එක හොඳකම් තියෙනවා. රිද්ම එකෙන් අනික ස්පෙෂල් ගානවල් වලට දෙනවා. 17 වගේ ඒවා. යාළුවනේ මම වැඩ කරන්න ගත්තත් අපේ ගෙදර වල්ලා පුරනවා. මම මේක 27ක් විතර ඩිලීට් කරා. ඩ්‍රෝන්ස් ලැප්ටොප්ස් වගේ තියෙනවා රිද්මික් මොබයිල් එකේ. අනිවාර්යයෙන්ම යන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරගන්න. ඩිස්කවුන්ට් උත් දෙනවා පට්ටම. ඔයා හිතන්නේ බොරුවක් කියලා දැන් නෑ ඇත්ත. ඔව්. අනිවාර්යයෙන්ම යන්න රිද්මික් මොබයිල් නුගේගොඩ ගිහිල්ලා හොඳ ඩ්‍රෝන්ස් ලැප්ටොප්ස් මොබයිල් ෆෝන් GBL වගේ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම යන්න රිද්මික් මොබයිල් නුගේගොඩ. ඇත්තටම යාළුවනේ මගේ අතින් පොඩි වැරදි වුණා නම් සමාවෙන්න. අදට අපි යන්න මාත් එක්ක සෙට් වෙලා ඉන්න මගේ YouTube එක subscribe කරලා තියාගන්න TikTok එක follow කරලා තියාගන්න. අදට අපි ගිහින් එන්න. bye.